හැමදාම යුද්ධ දවසක ටීවී එක බලනවා, එහාට ඇවිදිනවා, මෙහාට ඇවිදිනවා. එයි මගේ පුතා ඉන්නේ. මෙයාට තමයි ලිස්ට් එක එන්නේ. නැරිච්ච මිනිස්සු. එයා පුතා කමාන්ඩෝස් වල. මුළු ප්ලාටුන් එකම ඉවර වුණා. එයායි බැටයි තව එක්කෙනෙක් තමයි බේරුනේ. එයාගේ කන හැෙන්නේ. මම මේවා කියලා නිකන් වෙලඳ වෙයි වැඩක් කරනවා නෙමෙයි. ඒ හැම දුකක්ම ඉවසගෙන හිටියේ. ජීවිතේ අවුරුදු 30ක් යුද්ධ කළා. ඒ 30ම මගේ මොනම දරුණු කාලේ. අපි මල්ලන් ඉස්කෝලේ ගිහිල්ලා ඔක්කොම කරලා හොඳට හදලා හැප්පීම හොඳ ගුණ ධර්ම ආරක්ෂා කරන්න හැම මිනිහටම උදව් වෙන්න පුළුවන් අවස්ථාවක Tamanට පුළුවන් වචනෙන් හරි මිනිහෙකුට උදව් කාටවත් එහෙමයි. ඉතින් එහෙම හොඳ නැත්තේ හැදිච්ච දරුවෝ මේ වගේ නිකන් අපරාධකාරයෝ වගේ දාත් එකට මේවා දාලා අනේ මට දුකයි කියන ගෙදර බල්ලට ඔයිට වැඩි අපි සලකනවා. රුපියල් 50000 60000 කරනවා අපි ආරක්ෂා කරන බල්ලව අපි මේ ගෙදර ඉන්න බල්ලෝ දෙන්නේ. මගේ පුතාට එහෙම වුණේ එක ගැන මට නම් කියන්න දෙයක් නැහැ. දෙයියෝ බුදු උගලට පාපයක් නෙමෙයි මේක. හැබැයි උගලට ලැබෙනවා. ලැබෙනකම් මම බලන්න. මම නැන්නත් කමන්නේ ඔයගොල්ලෝ ඔක්කොම සාක්ෂි මගේ දරුවට මේ කරන දේ ශානි අබේසේ කරලා මම යතනදී කිව්වා. එයා එකපාරට කිව්වේ අනේ දේවත් පින් සලකන්න ඕන මිනිස්සෙක්. එයා ඉන්නකොට ඔය පුටුවේ අපිට වැඩක් කරගන්න බෑ. ඒ නිසා එයාව හිමින් අයින් කරන්න. ඒ කියන්නේ රටට සේවය කරන මිනිහ අයින් කරලා ඒගොල්ලෝ බැහැගෙන ඒගොල්ලෝ දැහැගෙන. එහෙම නෑ මගේ දරුවෝ. අම්මා කියන දේ රටම දන්නවා. ඌ ඉතින් දැනගත්තට වැඩක් නෑ. මේ පාලක කරන්නේ ඩයස්පෝරාවට මොනවාද? දැන් අල්ලගෙන යන්න කියන්නේ මම ඊට වැඩිය දේවල් කියනවා. ඩයස්පෝරා. අනේ පුතේ ඕගොල්ලන්ට පින් සිද්ධ වෙනවා. මගේ දරුවා වෙනුවෙන් මේ වගේ හරි පුතා. කියන්නේ මං ඇවිල්ලා ආවේ යට පුතාට මම නිතරම ටීවී එකේ දකිනවා. අපිට කරන්න බැරි දේ ඕගොල්ලෝ කරන්නේ. ඒ නිසා පුතේ ඕගොල්ලන්ට දෙවි පිටයි බුදු සරණයි මේ දුක අම්මා කෙනෙක්ගේ දුක. වෙන කාගෙත් නෙමෙයි. 10 මාසයක් වගේ තියාගෙන එළියට දාපු අම්මා මේ කියන්නේ. මට මේක වැඩි දෙයක් කියන්න නෑ පුතේ. අද රැද මම කරුණත් නෑ අම්මා සෝදානකට දැරිනත් මම ඕන දේ මම කළා. අම්මා මේ පැත්තට හැරෙන්න එන්න මේ මං ගිහින් යන්න. එන්න. හරි. Vaccine Gold Hill, Warak, Nisir Kawasaki.